දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබාගෙන එන වෙලාවේ ජීවිතේ වෙච්ච දේවල් දිහා බලන ඒ වගේම අලුත් දේවල් සැලසුම් කරන වෙලාවක තමයි හැමෝම ඉන්නේ. ඉතින් මට හිතුණා ඒක නිසා ජීවිතේ සැලසුම් කරන වෙලාවක ඊළඟ අවුරුද්දේ මොනවද කරන්න කියලා හිතන වෙලාවක තමන් ගැන හිතන වෙලාවක ඉන්නකොට ඔයාලා ගැන මොනවද තව හිතන්න ඔයාලා වෙනුවෙන් ඔයාලා මොනවද තව කරන්න ඕනි කියලා මතක් කරන්න. එහෙමනම් අපි මුලින්ම මතක් කරලා බලමු මේ ගෙවෙන 2025 අවුරුද්දේ ඔයා මොනවද සැලසුම් කරලා තිබුණේ සහ ඔයා මොනවද ඒවයින් ඉෂ්ට කරගත්තේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් ලබද්දී ගොඩාක් අය තමන්ගේ පෞද්ගලික ජීවිතේ, රැකියාවේ, සමාජීය ජීවිතේ මේ එක දේවල් වල සිද්ධ වෙන්න ඕන දේවල් මොනවද කියලා සැලසුම් කරනවා. ඒ වගේම ඒවා කොහොමද සිද්ධ වුනේ කියලා හිතලා බලනවා. ඉතින් මේ වෙලාව ඔයාලා එහෙම කරන වෙලාවක් වෙන්න ඕනි. අනිවාර්යෙන්ම එහෙම තමයි. ඒ වගේම ඔයාලා හිතනවා දැන් මේ තියෙන දේවල් එක්ක ඊළඟ අවුරුද්දට අපි මොනවද කරන්න ඕනි කියලා. මෙන්න මේ වෙලාවේ මම ඔයාගෙන් වෙනද වගේම ආදරෙන් ඉල්ලන්න කැමති ඔයා එක වෙලාවකට එක මොහොතකට ඔයා දිහා බලන්න කියලා. ඔයා සමහර විට ජීවිතේ පටන් ගන්න ඉඳපු අලුත් ව්‍යාපාරේ පටන් අරගෙන ඇති. එහෙමත් නැත්නම් ඔයාගේ විභාගයෙන් ලොකු ප්‍රතිඵලයක් අරගෙන ඇති. ඒ වගේම ඔයාගේ උසස් වීම අරගෙන ඇති. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙච්ච මේ දේවල් එකක්වත් සිද්ධ වෙන්නේ නැතිව තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඇයි ඔයාට එහෙම උනේ කියලා ඔයාට නිතරම හිතනවා වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ ඔයාට ඒ භෞතිකව ලැබිච්ච දේවලුත් නොලැබිච්ච දේවලුත් හිතමින් ඉන්න මොහොතක් කියලා මම හොඳටම දන්නවා. ඉතින් මේ වෙලාවේ ඔයාට තියෙන වැදගත්ම දේ ඔයාට ලැබිච්ච නොලැබිච්ච භෞතික දේවල් ගැන හිතන එකම නෙවෙයි. මේ වෙලාවේ මම නම් විශ්වාස කරන්නේ ඔයාට තියෙන වැදගත්ම දේ තමයි ඔයත් එක්ක ඔයාට ආදරෙන් කොච්චර කාලයක් මේ දවස් 365 ඇතුළෙන් ගෙවන්න ඔයාට පුළුවන් වුණාද කියන එක. මේක මම හැමදාම ඔයාලට කියද්දි ගොඩාක් අය මට කියන දේ තමයි එහෙම වෙලාවක් නැහැ කියලා. එහෙම වෙලාවක් නැත්තම් අපිට කවදද එහෙම වෙලාවක් ලැබෙන්නේ? මේ ගෙවුණු අවුරුද්ද ඔබට මට ඒ ගැන හිතන්න හොඳ පාඩම් කියලා දුන්නා. මේ වෙලාවේ අපිට ජීවිතේ අතහැරලා යන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා කියලා අපට හිතුණට අපට ජීවිතේ අතහරින්න සිද්ධ වෙන මොහොත තීරණය කරන්න බැරි බව ඔයත් මම මේ අවුරුද්දේ හොඳටම අත්විඳා. ඉතින් අපි තවත් පරක්කු වෙන්න ඕනේද? අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. මම හැමදාම කියනවා ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. මොකද්ද මේ අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ? මේක ටිකක් ගැඹුරු කාරණයක්. ඒත් මං හිතනවා මේක ඔයා චුට්ටක් ඔයාගේ ඔළුවට දාගත්තොත් ඔයාට පුළුවන් වෙයි එක ක්ෂණයකටවත් ඔයා ගැන ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා හදාගන්න. අපේ ඇතුලේ නිරන්තරයෙන්ම අපිට උපදෙස් දෙන අපිට පණිවිඩ කියන කෙනෙක් ඉන්නවා ඔයාලට දැනෙනවා ඇති. කවුද? ඒ තමයි සිතුවිලි. එයා හැම වෙලේම එක පණිවිඩ අපිට දෙනවා.
ඔයා මේ වෙලාවේ මේක අහගෙන ඉන්නවා කියලා ඔයා සම්පූර්ණයෙන්ම හිතාගෙන හිටියට ඔයා සම්පූර්ණයෙන්ම ඉන්නේ මෙතන නෙවෙයි. ඔයාට මම කියන දේවල් එක්ක සමහර විට ඔයාගේ අවුරුද්දේ වෙච්ච දේවල් ඊළඟ අවුරුද්දේ කරන්න තියෙන දේවල් මතක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ අහිමි වෙලා ඉවරයි. මං හැමදාම කියනවා වගේ ජීවිතේ තියෙන්නේ කෙවිගේ තප්පරයවත් ගෙවෙන්න උදා වෙන්න තියෙන තප්පරේවත් නෙවෙයි. මෙන්න මේ තප්පරේ. මම මේ තප්පරේ කියලා කියනකොට ඒක ගෙවිලා ඉවරයි. එතකොට ඒක අතීතයට එකතු වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ මොහොතේ මේ ෂණයේ මේ තප්පරේ මේ තප්පර දශම ගානක කොටසේ සිහියෙන් අවබෝධයෙන් ඉන්න එකට තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඒකයි මම ඔයාට කිව්වේ ඔයා ගිය අවුරුද්දට ගෙවෙන අවුරුද්දට කොච්චර වෙලා ඔයා වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවද කියලා බලන්න කියලා. අතීතයත් එක්ක එකතු වෙලා ගොතන කතා අපේ සිතේ මායාවක් විතරමයි. අනාගතය ගැන හිතන දේවල්, බලාපොරොත්තු වෙන දේවල්, අපි හිතින් ගොඩනගන දේවල් ඒ සියල්ලම හිත තුළ ඇති වෙන මායාවක් විතරමයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනාගතය වෙනුවෙන් සැලසුම් හදන්න ඕනේ නැහැ කියලා. ඔයා අනාගතය වෙනුවෙන් සැලසුම් හදන්න. අනාගතය වෙනුවෙන් ප්ලෑන් එකක් හදන්න. ගොඩනගන්න. ඉලක්කයක් තබා ගන්න. හැබැයි ඒ ඉලක්කය ගැන හිතමින් සෑම මොහොතකම ජීවත් වෙනවා නම් උදාහරණයක් විදියට ඔයා හිතන්න දැන් ඔයා හිතනවා අලුත් වාහනයක් ගන්න. කාර් එකක් කියමුකෝ. දැන් කාර් එකක් ගන්න. දැන් ඔයාගේ සැලසුම ලබන අවුරුද්දේ මෙන්න මේ කාලේ වෙනකොට මම මේ වාහනේ ගන්නවා කියනවා. ඒක හිතලා සැලසුම් කරලා ඔයා තිබ්බා. දැන් ඒක හිතලා සැලසුම් කරලා තියලා ඔයා හිතනවා හරි මම මේ වාහනේ ගත්තාම මම මෙහෙම යනවා මම මෙහෙම කරනවා දැන් මෙහෙට යනවා දැන් මෙහාට යනවා දැන් මේ වාහනේ මේ කලර් එකක් වෙන්න ඕනේ. එතකොට මම මෙහෙම තමයි යන්නේ. මම බොයිෆ්‍රෙන්ඩ් එක්ක යනවා, මම හස්බන්ඩ් එක්ක යනවා. එහෙම නැත්නම් මම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යනවා. අම්මත් එක්ක වාහනේ ගත්තම මෙහෙට යනවා, අරහෙට යනවා. ඒක ගන්න මම මෙහෙම හොයන්න සල්ලි හොයාගන්න. ඒකේ ෆිනෑන්ස් එක මෙහෙම ගෙවනවා. දැන් ඔයා වාහනේ අරගෙන දැන් ඔයා වාහනේ ඇතුලේ මේ වෙලාවේ යනවා. නමුත් මේ තප්පරේ මේ මොහොතේ ඔයාට වාහනයක් ගැනීමට අවශ්‍ය නම් ඔයා කළ යුතුව තියෙන්නේ මොකද්ද? ඒ වාහනේ ගැනීම සඳහා ඔයාට මුදල් සොයා ගැනීම සඳහා ඔයා කරන රැකියාව. එහෙමත් නැත්නම් ඔයා ආදායම් හොයන මාර්ගයේ ඔයා මේ මොහොතේ යෙදිලා ඉන්න එක. නැත්නම් ඒක කරන එක. එහෙමත් නැත්නම් ඒකට අවශ්‍ය වෙන මොනවා හරි ડોකියුමන්ට් එකක් හදන එක. එහෙම නැත්නම් වාහනේ හොයන එක. නමුත් ඔයා ඇත්තටම කරන්නේ මේ වෙලාවේ අවශ්‍ය දේ නෙවෙයි. කරනවා නෙවෙයි. ඔයා හිතින් ගොඩක් දේවල් හදන එක. එතකොට ඔයා ඔයාගේ බලාපොරොත්තුවට යන්න තාම සූදානම් වෙලාව නැහැ. ඔයාට අරමුණක් තියෙන එක මම පිළිගන්නවා. අරමුණ හදට යන මාර්ගය හදලා තියෙනවා. හදලා සැලසුම් කරලා තියෙනවා. නමුත් ඔයා ඒකට නෙවෙයි මේ වැඩ කරන්නේ. ඔයා වැඩ කරන්නේ මොකද්ද වෙන හිතින් ඔයාට හදලා දෙන මායාවකට. අපි හිතමු උදාහරණයක් තව ඔයාට පැහැදිලි කරගන්න ඕන නම් ඔයා ලබන අවුරුද්දේ විභාගයකට පෙනී ඉන්නවා. දැන් මුළු ගෙදරම හැමෝම බලාපොරොත්තු වෙනවා ඔයාට මේ විභාගේ පාස් වුණාම අපි හිතමු කැම්පස් එකකට යනවා කියලා. දැන් ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ මේ විභාගය පාස් වීම සඳහා අවශ්‍ය මේ වෙලේ ඔයාට කරන්න තියෙන එක. සමහරවිට ඔයාට ක්ලාස් එකකට ගිහලා ඉගෙන ගන්න සිද්ධ වෙන්න පුළුවන්.
සමහර විට ඔයාට පේපර් එකක් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඉගෙන ගතිපු දෙයක් රිවිව් කරනවා වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් අය කරන්නේ ඒක නෙවෙයි. මම මේ දැන් විභාගෙ තියෙන්නේ තව අපි හිතමු මාස 6කින් කියලා. විභාගේ දවස ගැන, විභාගෙන් පස්සේ ගැන, විභාගේ රිසල්ට් එන එක ගැන. රිසල්ට් ආවයින් පස්සේ කරන දේවල් ගැන. එහෙම නැත්නම් මේක පුදුම කරදරයක් කිය හිතන එක. එතකොට ඔයාගේ මේ තප්පරේ ඔයා වැඩ කරන්න තියෙන මේ තප්පරේ ඔයාට අහිමි වෙලා යනවා. ඔයා ජීවත් වෙලා තියෙන්නේ එක්කෝ අනාගතේ. තාම උදා වෙලා නැහැ. අපි ඒක එහෙම වෙයිද කියන්න දන්නෙත් නැහැ. උදාහරණයක් විදියට ඔයාලම හිතන්න දැන් පහුගිය දවස් විභාගයට යන්න ඉඳලා A level විභාගයට යන්න ඉඳලා විභාගයට සැලසුම් කරලා විභාග වෙනුවෙන් පාඩම් කරලා ඒ මහන්සි වෙච්ච ළමයි බලාපොරොත්තු වුණා දෙකපාර එයාලට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙයි කියලා. අන්න ඒ වගේ අපි බලාපොරොත්තු නොවන අපි සිද්ධ නොවන දෙයක් ඒ දවසේ අනාගතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි අර මවාගත්ත ලෝකයේ තුල ජීවත් වෙන එක නෙවෙයි. අපේ අරමුණට යන අද දවසේ වැඩක් කරන එක තමයි මම මේ කතා කරන්නේ. අද දවසේ මේ මොහොතේ මට කරන්න තියෙන දේ මම හිතමින් ජීවත් වීම නෙමෙයි සිහි බුද්ධියෙන් ක්‍රියාත්මක කිරීම. මෙතන මම වැදගත්ම කාරණේ කියන්නේ සිහි බුද්ධියෙන් අවබෝධයෙන් ක්‍රියාත්මක කිරීම. දැන් ගොඩාක් අය කතා කරන මයින්ඩ්ෆුල්නස් ගොඩාක් කියනවනේ අපි මයින්ඩ්ෆුල්නස් කියලා. බටහිර විද්‍යාවෙන් මනෝවිද්‍යාවෙන් ගොඩාක්ම දේවල් වලට ගැලවීමට නිදහස් වෙන්න අවබෝධ කරගන්න පාවිච්චි කරන හොඳම ටෙක්නික් එකක් තමයි මේ මයින්ඩ්ෆුල්නස්. මම මේ කතා කරන්නේ ඒකම තමයි. ඔබ මේ මොහොතේ මේ මොහොතේ සිද්ධ වෙන දේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම. අර හිත අපි කියලා හිතාගෙන ඉන්න හිත කතා කරන එදා දවසේ වෙච්ච දේවල්, ක්ලාස් එකේ වෙච්ච දේවල්, එහෙම නැත්නම් කලින් කාලෙක වාහනයක් අරගෙන ඒක විකුණන්න වෙලා සිද්ධ වෙච්ච දේවල්, එහෙම නැත්නම් වාහනයක් නැහැ කියලා කවුරු හරි කියපු එකවත් ඒ අතීතයේ ඒක සිද්ධ වෙලා ඉවරයි. ඒක වෙනුවෙන් මේ තප්පරේ ඔයා ගත කරනවා කියන්නේ ඔයාගේ වැඩ කරන්න තිබුණු, ඔයාගේ අරමුණට යන්න තිබුණු මේ මොහොත, මේ තප්පරේ, මේ වෙලාව ඔයාට අහිමි වෙලා යන එක. ඔයාට උදා කරගන්න තියෙන අනාගතය වෙනුවෙන් ඔයා කළ යුතු දේ අද වැඩ කරන එක. ඉතින් මේ අවුරුද්දක් ලබන්න යන මොහොතේ ඔයා බලන්න ඔයා ඇත්තටම කොච්චර කාලයක් ඇත්තට ජීවත් වෙලා තියෙනවද? එක්ක ඔයා වැඩිපුර ජීවත් වෙන්නේ නැත්තේ අතීතේ. එහෙමත් නැත්නම් ඔයා වැඩිපුර ජීවත් වෙලා තියෙන අනාගතේ. අතීතේවත් අනාගතේවත් ජීවත් වීම නෙවෙයි ජීවත් වෙනවා කියන්නේ මේ මොහොතේ, මේ ජීවිතේ, මේ හුස්ම වැටෙන ක්ෂණයේ ඔයාට දැනෙන දේ ගත කරන එක. ඉතින් මම ඔයාලට කියනවා ලබන අවුරුද්දේවත් ජීවත් වෙනවා කියන්නේ මේ තප්පරේ, මේ මොහොතේ, මේ ක්ෂණයේ. මේක මම එක පිට කියන්නේ ඔළුවට හොඳටම යන්න ඕන නිසා මේ ක්ෂණයේ වැඩ කරන එක. මේ අවුරුද්ද මයින්ඩ්ෆුල්ව බටහිර මනෝවිද්‍යාවෙන් කියනවා නම් මයින්ඩ්ෆුල්නස් ගත කරන්න උත්සාහ කරමු. එහෙමත් නැත්නම් සිහි බුද්ධියෙන් ගත කරන්න තීරණය කරමු. එහෙනම් ඔයාලා ඔක්කොටම ස්තුතියි. ආයෙමත් හිතන්න මේ දවසේ ඉඳගෙනම සිහියෙන් ජීවත් වෙන්න.